පාලනය කරන්නට නොහැකි දේ අතහරින්න ඕන. ඒක හොඳින් මතක තියාගන්න. කිසිවක් අපිට පාලනය කරන්න බැරි නම් අපිට පාලනය කරන්න බැරි දේ අතහැරලා දාන්න. ඒ තුල පස්සෙන් ගිහිල්ලා තව තවත් තැවි නිකන් අර කීමට කියනවා වගේ තවත් පැට්ටල් පුච්ච ගන්න එපා ඒ වෙනුවෙන්. ඒ නිසා දූ දරුවෝ ඔබ කියන දේ අහන්න නැත්නම් අතහැරලා දාන්න. ඇයි උන්ට තමන්ගේ සෝත්සාහයෙන් කරගන්න පුළුවන් ඉඳනේ උන් ඒ දේ කරන්න හදන්නේ නේ? උන්ට යමක් කියලා දුන්නම හරි දේ කරන්න බැරි නම් ඔබ තවත් ඒ පසුපස්සෙන් තැවි හිටියොත් මොකද වෙන්නේ ඔබට? ඔබට යන එනමන් නැති වෙනවා. ඒ නිසා අහවලා හදන්න ගිහිල්ලා අහවලා ගොඩ ගන්න ගිහිල්ලායි මම මේ වලේ වැටුනේ කියලා අවසානයේදී කිව්වට ඔබට වසවර්ති මාරය ඇවිල්ලා කවදාවත් ඔබට සමාව දෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ජීවිතය තුල වටිනාකමක් හරිගස්ස ගන්නට වග බලා ගන්න. ඔබව দমনය කරගන්න දැන් ඉඳලා দমনය කරගන්න තරහ එනවනම් තරහ නැති වෙන තත්ත්වයටපත් කරගන්න. ක්‍රෝධ වෛර එනවනම් ඒව නැති වෙන තත්ත්වයට අවබෝධයෙන්ම මේක නැති කරගන්න. මේක බලෙන් අර වතුර එකක් ඇතුලේ බෝලයක් හිර කරගත්තා වගේ බෝලේ යටපත් කරගෙන හිටිය වගේ අත දාලා හිර කරගෙන ඉඳලා වැඩක් නැහැ. අත ඇරියයින් පස්සේ මේක නැවත මතුවෙනවා. ඒ නිසා මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මේ තුලින් ඉවත් වෙන්න ඔබගේ සිත සංවරව සංසුන්ව තබා ගන්න. ඔබටත් හොඳයි, ස්වභාව දහමටත් හොඳයි, සමාජයටත් හොඳයි, සතා සිව්පාවටත් හොඳයි. මෙන්න මේ විශ්වයේහි ඔබ වෙනුවෙන් තිබෙන ඔබගේ යථාර්ථය, වටිනාකම, ඊළඟ උත්පත්ති භවය, එහෙම නැත්නම් නිවන දක්වා ගමන් කරන ගමන් මගේ පාරමිතා ගමන් මගටත් වදිනවා.